ඔයාලට කියා දෙන්නේ විශේෂ පානයක් ගැන. ඒ පානෙන් කොණ්ඩේ දික් වෙනවා, කොණ්ඩේ නිරෝගී වෙනවා. අපි බලමු දේවල් මොනවද කියලා. පානේ හදාගන්න අපට අවශ්‍ය වෙනවා ඖෂධයක් තියෙනවා. ඔයාලා ගෙදරත් බාගත ඇති. නැත්තම් වෙනද පොලෙන් හරි නැවුම් මේවා ගන්න ඔයාලා. අපිට ඒ බෙහෙතට ඒ පානට අවශ්‍ය කරන ඖෂධය. ගොටුකොළ, හීන් ගොටුකොළ. අර කඳ මහත ගොටුකොළ జాතියකුත් තියෙනවා. ඒවා ගන්න එපා. හීන් ගොටුකොළ කොළ 5ක් විතර කඩා ගන්න. අන්න ටිකක් වෙන්න. අපි තව ටිකක් කඩා ගමු. පිරිසිදු ඒවා. මේ ආකාරයට ටිකක් කඩා ගත්තා. මම කඩාගත්ත කොටුකොළ ටික දැන් මේ ටික අපි හොඳට සෝදගමු. යාළුවනේ අපි සෝදාගත්ත කොටුකොළ ටික අපි දැන් මේ ටික හීනියට වතුර ටික චුට්ටක් එකතු කරලා තලා ගමු. මේ කොටුකොළ ටික තලා ගන්න මේ වගේ පිරිසිදු කරන පොල් කට්ටක් තමයි ගන්නෙ. අපි මේකට දාලා ඒ කොටුකොළ ටික හීනියට තලා ගමු. මේ තියෙන යාළුවනේ අපි හීනියට තලාගත්ත කොටුකොළ ටික ටිකක් වෙන්න. අපි මේ ටිකට දැන් වතුර ටිකක් දාලා දහි ඉස්ම ටිකක් දාලා මේ ටික පෙරාගමු. දාන්නේ නාරංග ඉස්ම යාළුවනේ දෙහි නෑ. මොන උනක් කමන්නේ. අපි ඇඹුල් జాතිය මොන හරි දාන්න ඕන නාරං දෙහි මොන හරුණක් කමන්නේ. ඒකට කොටුකොළ ඉස්ම ටික දෙහි ටිකක් දාලා පෙරාගෙන ඒකට ලුණු ටිකක් එකතු කරගන්න ඕන. ඔයාලත් සතියට 3 පාරක් විතරෙන් ගොටුකොළ පානේ බීලා බලන්න. එනස දැනේ කොණ්ඩෙට වගේම හැමට ගොඩාක් ගුණදායකයි. පොඩි ළමයිගේ මොළේ වර්ධනය වෙන්න ගොඩාක් ගුණදායකයි. පාසල් යන දරුවන්ගේ ඉගෙනීමත් සාර්ථක වෙන්න ඒ ගොටුකොළ පානේ හොඳයි. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හැමදාමත් ආදරේ. බයි.